අපි ගොඩක් වෙලාවට කතා කරනවා නේද විනයක් ඇති සමාජයක් කොහොමද හදන්නේ කියලා. ඇත්තටම මම ඒකට අද පුංචි ට්‍රික් එකක් කියන්නම්. මම ගන්නම් ඉස්සර වෙලාම ඔන්ලයින් ක්ලාස් එක. දැන් ඔන්ලයින් ක්ලාස් එකේදී අපි දැන් ස්කූල් එකේදී නම් අපිට තියෙනවා නේද කාල පරිච්ඡේද. මේ වෙලාවට මේ දේ කරන්න ඕනි. ඉන්ටර්වල් එක නම් ඉන්ටර්වල් එක වෙලාවට තමයි අපි කෑම කන්න ඕනි. අපිට හැම වෙලෙම කෑම කන්න බැහැනේ. එතකොට අපි මේ විනයක් පාසලේදී ඇති කරලා තියෙනවා දරුවාට ඒ අවස්ථාවේදී මොකක්ද අපි කළ යුත්තේ කියලානේ. පොලිමේ අපි යන්න ඕනේ නේද? අපිට CC එකට විසිරීලා දුවන්න බැහැනේ. එහෙනම් අපි පාසල තුලදී විනයක් ඇති කරගන්නවා. ඉතින් මම දෙමව්පියන්ට කියන්න ඕනේ දැන් ඔන්ලයින් අධ්‍යාපනයේදී ඔන්ලයින් ක්ලාස් එකේදී අපි දරුවට මේ විනය ඇති කරන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට මම දකින දෙයක් තමයි ඔන්ලයින් ක්ලාස් එක තුලදී ගොඩක් සමහර වෙලාවට දෙමව්පියන් අර දරුවට ගොඩක් ආදරේ නිසා කෑම කවනවා, වතුර දෙනවා බොන්න, පොත් ටික ගෙනල්ලා දෙනවා. ඇත්තටම අම්මිලට කියන්න ඕනේ අපි මේ ක්ලාස් එකේදීත් මේ දරුවන්ගේ මේ විනය හදෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ දරුවෝ ඒක ඉගෙන ගන්නේ නැහනේ. ඉතින් ඒක නිසා ඔන්න අපි මේ ඔන්ලයින් ක්ලාස් එක තුල ඉන්න දරුවන්ගෙත් විනය හදන්න අම්මිලා ඊට පස්සේ දරුවව ක්ලාස් එකට තියන්න කලින් ඒ වෙනුවෙන් රෙඩි කරන්න. කෑම කන්න දෙන්න තියෙනවා නම් කෑම කාලා ඒ වැඩේ ඉවර කරන්න ක්ලාස් එක වෙලාවදී. මොකද ක්ලාස් එකක් පැය 4-5ක් තියෙන්නේ නැහැනේ කීයටවත් පොඩි බබෙක්ට. ඉතින් එතකොට ඒ ක්ලාස් එක තුලදී ඒ දරුවට ක්ලාස් එක අවධානයෙන් ගුරුවරයාත් එක්ක අර පන්තියේ ඉන්න ඒ මානසික මට්ටමෙන්ම ඉන්න අවස්ථාව උදා කරලා දෙන්න. මොකද නැත්තම් ඒ දරුවා අර ඉගෙන ගන්නවා එක පැත්තකින් ටීචර් කියන දේ අහගෙනත් ඉන්නවා තව පැත්තකින්. තව පැත්තකින් අපි මෙහෙන් කවනවා. එතකොට අර එයාට දැනෙන්නේ නැහැ. එයා කොහොමද එයා වගකීමක් දරන්නේ කොහොමද?